හයි ඔයාලට කොහොමද? ඔන්න අද මං පොඩි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ රස පොඩින් එක හදන්න අපිට ෆ්‍රෙෂ් මිල්ක් කිරි පිටි මේව ඕන මුකුත් ඕන වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ පොඩින් එක හදන්නේ පොල් කිරි වලින්. ඉතින් පොල් කිරි හැමෝටම ගෙදරදී හොයාගන්න පුළුවන් නිසා මේ රෙසිපි එක ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඉතින් මේ පොඩින් එක මාරම රසයි. ඉතින් අර ෆ්‍රෙෂ් මිල්ක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි බලමු මේ රස පොඩින් එක කොහොමද හදාගන්නේ කියලා. ඔන්න මම මුලින්ම කැරමල් එක හදා ගන්නවා. මම ඒකට සීනි මේස හැඳි 3ක් පෑන් එකකට දාගෙන අඩුම ගින්දරේ කැරමල් කර ගන්නවා. ඉතින් මේ සීනි ටික කැරමල් කරගන්න ඉතින් ගින්දර වල වැඩි කරන්න එපා. එහෙම වුණොත් අපි පොඩින් එක තිත්ත රසක් එනවා. දැන් පෑන් එක චුට්ටක් හොලවලා සීනි ටික මේ පෑන් එකේ ලෙවල් කරගන්න. ඔන්න දැන් අපේ සීනි ටික කැරමල් වෙගෙන ඉන්නේ. ඉතින් ඔයාලා මේ වෙලාවේ උණු වතුර මේස හැන්දක් වගේ ලේස්ති කරලා තියාගන්න. අපිට මේකට තව චුට්ටකින් දාගන්න ඕන. දැන් මම මේකට උණු වතුර මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. වතුර මේස හැන්ද එකතු කරගත්තට පස්සේ මේක හොඳට හැඳිගා ගන්න. ඔන්න දැන් අපේ කැරමල් එක හරි. අපි දැන් මේක ලිපෙන් අයින් කරගන්න ඕන. මම දැන් පොඩින් එක හදාගන්න භාජනයේට කැරමල් එක දාගෙන හොඳට වටේ කරකවා ගන්නවා. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ ග්‍රෑම් 500ක කේක් ට්‍රේ එකක්. ඉතින් ওই විදිහට වටේම කරකවා ගන්න ඕන. කරකවගෙන මේක නිමෙන්න පැත්තකට කරලා තියා ගන්න ඕන. දැන් ඔයාලා අපේ පුඩින් භාජනයේ ඇතුලෙන් තියාගන්න පුළුවන් සයිස් එකේ මේ වගේ හට්ටියක් ගන්න අරගෙන මේ වගේ ආධාරකයක් තියාගෙන මේ වතුර එක වහලා රත් වෙන්න තියන්න. අපිට තව ටිකකින් ඕන වෙනවා. මම දැන් බිත්තර 3ක් කඩලා බෝල් එකකට දාගන්නවා. දැන් බෙන්ලා තේ හැන්දක් එකතු කරගන්න. මම දැන් සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගත්ත දේවල් ටික හොඳට වික්ස් කරගන්න ඕන. හොඳට මේ බිත්තරවල පෙනෙනකම් වික්ස් කරගන්න. ඔන්න මම දැන් හොඳට පෙනෙනකම් බිත්තර ටික වික්ස් කරගෙන ඉවරයි. මම මෙතන පොල් කිරි මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. මම දැන් පොල් කිරි ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මේකට ගද්දි හොඳට උකු කිරි ගන්න. දැන් මම ඒ ටික දාගෙන මේක පොඩ්ඩක් ආයෙම විනාඩි 2ක් වගේ හොඳට වික්ස් කරගන්නවා. දැන් අපි වික්ස් කරගත්තු බිත්තර මිශ්‍රණය කැරමල් එක දාපු භාජනයට දාගන්නවා. දැන් ඔයාලා මේ වගේ ඇලුමිනියම් ෆොයිල් කෑල්ලකින් මේක හොඳට සීල් කරගන්න ඕන. ඇතුළට ජල වාෂ්ප යන්නේ නැති විදිහට. ඉතින් ඔයාලට මේ වගේ ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් නැත්තම් හොඳට තද පියනක් වගේ දෙයක් තියෙනවා නම් මේ භාජනේ වහගන්න පුළුවන්. ඒත් වහගත්තට කමක් නැහැ. දැන් ඔයාලා පොඩි මිශ්‍රණය මේ විදිහට අපි රත් වෙන්න තියපු වතුර එක ඇතුලෙන් තියාගන්න. තියාගෙන ඔයාලා පියනෙන් වහගන්න. මට මේ පොඩින් එක ස්ටීම් කරගන්න විනාඩි 45ක් වගේ ගියා. ඉතින් ඔයාලට ඊට වඩා යන්නත් පුළුවන්. පොඩක් අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට පොඩින් එක පොඩ්ඩක් පොරොල් කරගන්නවා වටේම. දැන් ඔයාලා මේ පොඩින් එක පරිස්සමට අනිත් පැත්ත හරව ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට පොඩින් එක පුරාම පැණි තියෙනවා. ඉතින් මේක හරීම රස පොඩින් එකක්. ගොඩාක් අඩු වේදමකින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මාව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙම වීඩියෝ එකකින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.